මත්මල් සේනා පාවේ පාවේ දැසී දැවටීමා සිත්තම් වීලා මානෙත් මානේ සිනෙහි සුවසේමා හලෝ මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔන්න අදත් මම අලුතෙන් බ්ලොග් එකක් අරගෙන ආවා. මේ බ්ලොග් එක මම කරන්නේ අපේ අම්මගේ බර්ත්ඩේ එක දවසේ. මේ පටන් ගන්න නම් බර්ත්ඩේ එකට කලින් දවසේ අපි බලමු මම මොනවද හදන්නේ කොහොමද ඒව කරගන්නේ කියලා. මම කැම ජාති කීපයක්ම හදන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ අම්මගේ බර්ත්ඩේ එකට කලින් දවසේ හවස මම හිතුවා අම්මගේ බර්ත්ඩේ කේක් එක කලින් දවසේ හදා ගන්නවා කියලා. මොකද කේක් එක හොඳට නිවෙන්නත් ඕන අයිසින් කරන්න. ඊට පස්සේ මට අනිත් වැඩ ටික කරන්න ලීසි. කලින් පෙන්නුවා වගේ මම ඕන જાති ඔක්කොම එකතු කරගෙන කේක් එක හදාගත්තා. දැන් හදන්නේ කේක් එක බේක් වෙන්න දෙන්න. මම හදාගත්තේ කිලෝ 2 කේක් එකක්. ග්‍රෑම් 500 කේක් 4ක් විදියට තමයි මං හදාගන්නේ. මට ඕන වුණා කේක් එක ලා රෝස පාටක් දාන්න. පළවෙනි කේක් එකට නම් මට කේක් ට්‍රේ එකට දාන්න කලින් කලරින් එක එකතු කරන්න බැරි වුණ නිසා ට්‍රේ එකට දාලම තමයි මම පාට කරගත්තේ. ඊට පස්සේ කේක් මුළු බැටර් එකටම ඒක දාගෙන කේක් එක හදාගත්තා. ඊළඟට මම මේ හදන්නේ කේක් එක අයිසින් කරගන්න ඕන අයිසින් එක. මම රෑ මේක හදාගත්තට බර්ත්ඩේ එක දවසේ හවස තමයි මම කේක් එක අයිසින් කරන්න හිතාගෙන ඉන්නේ. කිලෝ 2ක කේක් එකක් හදාගත්තට මම හිතාගෙන ඉන්නේ කිලෝ 1.5කින් බර්ත්ඩේ කේක් එක හදන්න. ඒකට මම අයිසින් sugar ග්‍රෑම් 750ක් ගත්තා. බටර් 250ක් ගත්තා. ඒ කියන්නේ 1:3 අනුපාතයට තමයි අපි බටර් අයිසින් එක හදාගන්න ඕන. ඒ කියන්නේ බටර් ටික මුලින් හොඳට බීට් කරලා ඊට පස්සේ අයිසින් sugar ටික ටිකෙන් ටික දාලා මික්ස්චර් එකක් විදියට බීට් කරගන්නවා. එතනදී අපි බටර් අයිසින් එකට අත දාලා, ඒ කියන්නේ ඇඟිල්ලක් දාලා ගත්තට පස්සේ අතේ ඇලෙන්නේ නැත්නම් ඒක තමයි හරිම ගාන. ඒකත් කරගෙන ඉවර වෙද්දී අපේ පළවෙනි කේක් එක හැදිලා ඉවරයි. ඊට පස්සේ එකින් එක අනිත් කේක් 3ත් මම හදාගත්තා. කේක් ටික ඒ විදියට හැදෙනකන් මම හිතාගෙන ඉන්නවා කට්ලට් ටිකක් හෙට උදේට හදන්න. ඒකට අවශ්‍ය කරන ලුණු, සුදු ලුණු, ඉඟුරු, මිරිස්, ඒ වගේම සැමන්, අල ඒ ටික ප්ලාස්ටි කරගත්තා ඒ වෙලාවේ. අපි දැන් කට්ලට් එකට අවශ්‍ය කරන මිශ්‍රණය හදමු. මම අද මේ මිශ්‍රණය හදාගන්න පාවිච්චි කරේ බටර්. ඒ වගේම ඔයාලට පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම මම බටර් ටික රත් වුණාට පස්සේ අමු මිරිස් ටික එකතු කරගත්තා. ඊට පස්සේ ඒක හොඳින් මැල වුණාට පස්සේ සුදු ලුණු ටික එකතු කරගෙන ඒත් එක්කම ඒක හොඳට ටිකක් වෙලා තිබුණාට පස්සේ චූටියට කපාගත්ත ලුණු ටික එකතු කරගෙන රස අනුව ලුණු ඒ වගේම ඔයා පාවිච්චියට ගන්න අනිකුත් කුළුබඩු මම නම් මෙතෙන්ට පාවිච්චි කරේ මිරිස් කුඩු ටිකක් ඒ වගේම කහ කුඩු තුන පහ කුඩු ටිකක් ඒ වගේ දේවල් ඒව ඔක්කොම එකතු කරගෙන මේක හොඳින් ටෙම්පරාදු කරගත්තා.
ඒ ටික හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මම එකතු කරගත්තා මම කලින් ලෑස්ති කරලා තියාගෙන තිබුණ සැමන් ටික. ඒ ටිකත් හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපිට පුළුවන් අපි අර තඹගත්ත අල ටික මේකට මිශ්‍ර කරලා හොඳට මේ පේස්ට් එක හදාගන්න. මම ගත්ත පෑන් එක චුට්ටක් පොඩි. ඒක නිසා පොඩ්ඩක් අමාරු නමට කවලම් කරගන්න. කොහොම හරි අන්තිමේදී අපි මික්ස්චර් එක හොඳට හදාගත්තා. එදා රෑ මේ ඔක්කොම වැඩ ඉවර කරලා වෙලාව බලද්දි පාන්දර 1යි. ඊට පස්සේ මේ අපේ අම්මගේ බර්ත්ඩේ එක දවස. මම උදේ 6ට 6:00 වගේ තමයි නැගිට්ටේ. මම අද ලෑස්ති වෙන්නේ අද උදේ මම කිරිපත් එකක් හදන්න ඕන. ඊට පස්සේ ඊයේ රෑ අපි හදාගත්ත කට්ලට් ටික හදන්න ඕන. ඒ වගේම මම සෑන්ඩ්විච් ටිකකුත් හදාගන්න ලෑස්ති කරගෙන තියෙනවා. මම මුලින්ම හාල් ටික හොඳට හොදලා බත් එක ඉදෙන්න තියලා ඊට පස්සේ ඒකට අවශ්‍ය කිරි ටික ලෑස්ති කරගත්තා. මම මේකට පොල් ගෙඩියක විතර කිරි පාවිච්චි කරනවා. බත දැන් නම් හොඳට ඉදිලා තියෙන්නේ. ඒක හොඳට හැන්දෙන් පොඩ්ඩක් කවලම් කරලා ඊට පස්සේ අපි උකුවට හදාගත්තු කිරි ටික මිශ්‍ර කරලා ආයෙත් කිරි ටික හොඳට බතට අල්ලනකම් හොඳට හැඳි ගන්න ඕන. හැඳි ගන්න ඕනේ කියන්නේ මොනවා හරි ස්පැචියුලා එකකින් හරි පොල් කටු හැන්දකින් හරි එහෙම නැත්නම් මම නම් මෙතෙන්දි පාවිච්චි කරන්නේ රයිස් කුකර් එකේම හැන්ද. කිරි ටික හොඳට අල්ලනකම් ටිකක් හැඳි ගාලා ඒක හොඳට ඉදෙන්න තියෙනවා. කිරිබත් එක ඒ විදියට ඉදෙනකන් මම ගියා අපේ කට්ලට් ටික ලෑස්ති කරගන්න. අන්න මේ විදියට තමයි මම මගේ කට්ලට් එක ලෑස්ති කරගත්තේ. அடைமழை வரும் அதில் நனைவோமே குளிர் காய்ச்சலோடு මම වැඩ කරනකොට මට යාළුවෙකුත් ඉන්නවා ඉතින් තනියට. මේ ඉන්නේ එයා තමයි. ඉතින් ඔන්න මම කට්ලට් ටිකත් ඒත් එක්කම හදාගත්තා. දැන් කිරිබත් එකත් හොඳට හැදිලා තියෙන්නේ. මට ඕන වුණා රවුමට කිරිබත් එකක් හදාගන්න. ඒක නිසා මම කේක් ට්‍රේ එකම තමයි ඒකටත් පාවිච්චි කරේ. දැන් මම ලෑස්ති වෙන්නේ මම කලින් කිව්වා වගේ සෑන්ඩ්විචස් ටිකක් හදාගන්න. අද මම මේ සෑන්ඩ්විච් එකට පාවිච්චි කරන්නේ බටර් ටිකක්, බිත්තර දෙකක් ස්ක්‍රැම්බල් කරලා, ඒ වගේම හැපි කව් චීස් දෙකක් මම මේකට දානවා. මම මේකට තව ඇඩ් කරන්නේ ලුණු ටිකක් විතරයි. ගම්මිරිස්වත් මම මේකට දාන්නේ නැහැ. අපි බලමු කොහොමද මම මේ සෑන්ඩ්විච් එක හදාගන්නේ කියලා. දැන් ඔන්න සෑන්ඩ්විච් පේස්ට් එක නම් හරි. ලස්සනට රස පාටට ඇවිත් තියෙනවා. අපි දැන් මේක පාන් පෙතිවල ගාගමු. මම ගොඩක් සෑන්ඩ්විචස් හදාගන්නේ නැහැ. මොකද උදේට ඉන්නේ අම්මයි තාත්තයි මමයි විතරක් නිසා බොරුවට හදලා තේරුමක් නැහැනේ. ඔන්න දැන් අපි අපේ සෑන්ඩ්විචස් ටිකත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ මේ විදියට කට්ලට් ටිකත් පැදගෙන උදේ තියෙන වැඩ ටික ඉවර කරගත්තා. මේ විදියට තමයි අම්මගේ බර්ත්ඩේ එක දවසේ උදේ කෑම මම ලෑස්ති කරගත්තේ. මං හිතනවා අම්මා මම හදපු කෑම වලට ගොඩක් ආස වෙන්නේ නැති කියලා. ඔන්න දැන් හවස් වෙලා මම මේ ලෑස්ති වෙන්නේ අපි ඊයේ රෑ හදාගත්තු කේක් එක අයිසින් කරන්න. මේ තියෙන්නේ මම කලින් දවසේ රෑ හදලා තියාගත්තු අයිසින් එක. ඒක මම කූල් එක යන්න ටිකක් එළියෙන් තිබ්බා. මොකද මම ෆ්‍රිජ් එකේ දාලා තියපු නිසා. දැන් බලමු මම කොහොමද කේක් එක අයිසින් කරගන්නේ කියලා. මම කේක් එක සෑන්ඩ්විච් කරගනිද්දී ගොඩක් අයිසින් පාවිච්චි කරන්නේ නැහැ. මොකද අයිසින් වල ගොඩක් සීනි තියෙන නිසා ගෙදර හැමෝටම ඉතින් සීනි ගොඩක් ගන්න හොඳ නැහැනේ. ඉතින් මම බොහොම චූටි ප්‍රමාණයක් අයිසින් එකතු කරගෙන තමයි කේක් එක සෑන්ඩ්විච් කරගත්තේ.
මේ විදියට කේක් එක වටේම අයිසින් ටිකක් ගාගෙන දැන් ලෑස්ති වෙන්නේ කේක් එක අයිසින් කරන්න. කේක් එකට මම කලර්ස් 3ක් දාගන්න හිතාගෙන ඉන්නවා. පළවෙනියටම දම් පාට, ඒත් එක්කම සී ග්‍රීන් එක වගේ පාටක්. ඊට පස්සේ ලයිට් පින්ක් එක. මම මේ මුලින්ම හදාගන්නේ ලයිට් පින්ක් එක. කලරින් ඇඩ් කරද්දී හරිම පරිස්සමෙන් කලරින් එකතු කරගන්න ඕන. මොකද ගොඩක් වැඩි වුණොත් අපිට ලස්සන පාටවල් එන්නේ නැති නිසා. ඊට පස්සේ මම අනිත් කලර් එකත් හදාගත්තා. මේ බලන්නකෝ මගේ අත් දෙකේම පාට ගෑවිලා. මේ අන්තිමටම හදන්නේ දම් පාට. ඔන්න දැන් මම අයිසින් කරන්න පටන් ගත්තා. අපි බලමු කොහොමද මේ කේක් එක අයිසින් කරාට පස්සේ අපිට බලන්න පුළුවන් වෙන්නේ කියලා. මම අද කේක් එක අයිසින් කරන්නේ හරිම ලේසි විදියට. ඒ කියන්නේ පයිපින් බෑග් එකකට නොසල් එකක් දාලා ඒකෙන් නිකන් මල් තියෙන එක තමයි මම කරන්නේ. මොකද පහුගිය අවුරුදු දෙකකම මං අම්මට මල් තියෙන කේක් හදලා දුන්නා. ඉතින් මේ අවුරුද්දේ පොඩ්ඩක් වෙනසක් වෙන්න ඕන නිසා මම නිකන් නොසල් එකෙන් සිම්පල් ඩෙකොරේෂන් එකක් තමයි කරගන්නේ. සඳවක ගන්තරයිනි රැඳෙන්නට පෙම්පිලි සඳ දැන් කේක් එකේ අයිසින් එක කරගෙන ඉවර වෙන්න තියෙන්නේ. උඩටම තියෙන්නේ රෝස පාට. රෝස පාට ටිකක් වැඩි කියලා හිතුන නිසා මම අන්තිමටත් අර සී ග්‍රීන් එකෙන්ම චුට්ටක් දැම්මා. එතකොට පොඩි වෙනසක් ඇවිල්ලා මට හිතෙනවා කේක් එක ටිකක් තව ලස්සන වුණා කියලා. ඔන්න ඉතින් ඒ වැඩ ඔක්කොම ඉවර වෙලා අයියලා අක්කලා අපි හැමෝමත් එක්ක අම්මගේ උපන්දිනේ සමරන්න අපි පොඩ්ඩක් එළියට ගියා ඩිනර් එකක් ගන්නත් එක්ක. හැමදාම ඉතින් හැමෝම එකට එකතු වෙන්නේ නැහනේ. ඉතින් කාලෙකට පස්සේ හැමෝම එකතු වෙන නිසා පොඩි අයට සෙල්ලම් කරන්නත් හොඳ අවස්ථාවක්. ඒ වගේම ඉතින් අපි සතුටෙන් අම්මගේ බර්ත්ඩේ එක සමරුවා හැමෝමත් එක්ක එකතු වෙලා. මේ ඉන්නේ අපේ පවුලේ කට්ටිය. दिखलाती नहीं तेरी परवाह करती हूँ मैं तुझे सब है पता है ना. ඉතින් ඔය විදියට තමයි අපේ අම්මගේ බර්ත්ඩේ එක අපේ පවුලේ හැමෝම එකතු වෙලා සැමරුවේ. වීඩියෝ එක බලන්න එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන් සතුටින් වගේම පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.